Hello guys, welcome back to my little corner. Whimsical Sparks by Tilodma YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ journal vlog එක. මේ vlog එකෙන් ඔයාලට මම explain කරන්න බලාපොරොත්තු වෙන්නේ gratitude journal method එක ගැන. මීට කලින් මම ඔයාලට bullet journal vlog එක ගෙනාවා. ඉතින් channel එකට අලුත් නම් vlog එක බලන්න බැරි වුණා නම් ටක් ගාලා channel එකට ගිහිල්ලා ඒ vlog එකත් බලලම මේ vlog එක බලන්න set වෙන්න. මම vlog එකට යන්න කලින් ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න කාරණාවකුත් තියෙනවා. මේ vlog එක කරද්දී මගේ channel එකේ subscribersලා 77ක් ඉන්නවා. ඉතින් thank you so much for subscribing my channel. Your support is my strength. I'm really grateful to all of you. So guys, මම ජර්නල් කරන්න මුලින්ම පටන් ගත්තේ 2024 අවුරුද්දේ. මම තෝරගත්තේ gratitude journal එකක් ලියන්න. මම මේ vlog එකෙන් ඔයාලට explain කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ 2 years experience එක journal එකක් කරන විදිය සහ අපට ලැබෙන benefits මොනවද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මගේ 2 years experience එක කොහොමද කියලා. Why I chose to do a journal. මට ඕන වුණා Mother Universe ව ස්ටඩි කරන්න. මම 2024 දෙයි මේ දේවල් ඉගෙන ගත්තේ. මම bullet journal එකක් කළාට ඒකට ගොඩාක් කාලය යන නිසා තමයි මම gratitude journal එකකට මාරු වුණේ. එහෙමත් නැත්නම් මම gratitude journal එකක් තෝරගත්තේ. මම විශ්වාස කරපු විදිහටම මට ගොඩක් හොඳ results ලැබිලා තියෙනවා gratitude journal වලින්. ඉතින් අපි දැන් බලමු how to do this. Now let's see අපිට කොහොමද මේක කරන්න පුළුවන් කියලා. Gratitude is the best attitude. You only have to write the facts why you are happy with a smiling heart. ඔයාලට තියෙන්නේ පුංචි notebook එකක් සහ පෑනක් අරගෙන මේ වැඩේ කරන්න. ඔයා creative ideas තියෙන කෙනෙක් නම් ලස්සන cute stickers, paintings, memo cards, තව photos වගේ දේවලුත් පුංචි details විදිහට add කරගන්න. ඊට පස්සේ diary page එකක් ලියන විදිහට to my dear universe කියලා heading එක දාලා ඔයාට ඒ දවසේ ලැබුණ blessings වලට, life lessons වලට සහ sad moments වලට පවා grateful වෙන්න පුළුවන්. අන්න එහෙමයි gratitude journal එකක් කරන්නේ. දැන් අපි බලමු gratitude journal එකක් තුලින් අපට ලැබෙන benefits මොනවද කියලා. පෞද්ගලිකව මම මේ දේ කරන නිසා මට මේ gratitude journal වලින් මූලික වශයෙන් ලැබෙන වාසි 6ක් තියෙනවා. මම අද ඔයගොල්ලොත් එක්ක share කරගන්නෙත් අන්න ඒ වාසි 6 තමයි. පළවෙනි එක තමයි mental relaxation. එහෙමත් නැත්නම් මානසික සහනය. දෙවෙනි එක self love and self growth. ඒ කියන්නේ ස්වයං වර්ධනය. තුන්වෙනි එක තමයි building self confidence. ආත්ම විශ්වාසයක් ඇතිවීම. හතරවෙනියට happiness. පස්වෙනියට how to balance life. ජීවිතේ කොහොමද සමබර කරගන්නේ. හයවෙනියට මට ලැබෙන benefit එක තමයි positivity. එහෙමත් නැත්නම් ධනාත්මක චින්තනය කියන්නේ. ඉතින් මේවා තමයි විශේෂයෙන්ම gratitude journal එකකින් අපට ලැබෙන වාසි. පෞද්ගලිකව මම මේ වාසි හැමදාම භුක්ති විඳිනවා. So guys, I hope you all enjoyed this vlog. Thank you so much for watching the vlog. Like, comment, share and subscribe my little corner. I am your lovely Tilodma.